අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉතාම වැදගත් සාකච්ඡාවක් සිද්ධ වෙන ඓතිහාසික දවසක් අද. හේතුව 1982 ජනවාරි 21 වෙනිදා තමයි දවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මට ඉස්සරහින් ඉන්න JVP ත්‍රස්තවාදීන් මේ රටේ විශාලතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව මිනිස්සු මරලා ළමයින්ව පාරට ඇදලා මේ රටේ සමස්ත විනාශයම ආරම්භ කරපු දවස මීට අවුරුදු 44කට කලින් අද රැව් පිළිරැව් දෙනවා මෙතන ඩාන්ස් දාන ගමන් අවුරුදු 44කට කලින් මේ රටට කරන්න පුළුවන් බරපතලම විනාශය අවියෙන් මතවාදයෙන් සම්පූර්ණයෙන්ම ලෝකෙත් එක්ක එකතු වෙන තිබිච්ච ඉංග්‍රීසි අධ්‍යාපනය මත පදනම්ව මේ රටේ අධ්‍යාපනය ගේන්න තිබිච්ච ඒ ඓතිහාසික වැඩමුළුව කඩා කප්පල් කරපු කාලකන්ණි ಜಾති හෙන ගහන ඒ කාලකන්ණි අපරාධය කරපුන් අද අපිට ඇවිල්ලා කියනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වටිනාකම් පිළිබඳව. ඒක තමයි මෙතන තියෙන ලස්සනම කතාව. ඓතිහාසික දිනයක් අද. අවුරුදු 44ක්. අද අවුරුදු 44ක් කියන්නේ මම ඉපදිලා නැහැ. එහෙම වුණා නම් අද මම අධ්‍යාපනය ලබන්නේ මම අධ්‍යාපනය තියා මගේ දරුවෝ අධ්‍යාපනය ලබන්නේ එදා ප්‍රතිසංස්කරණ කියලා JVP ත්‍රස්තවාදීන් දැනගත යුතුයි. ඩිජිටල් ත්‍රස්තවාදීන් ඇතුළත්ව. මගේ සර්ුත් මෙතන ඉන්නවා. එයාගේ කතාවත් මම අහගෙන හිටියා. ඔව්. ඔබතුමා කියපු කතාව වලටත් කරුණු ටිකක් තියෙනවා කියන්න. හේතුව ඔබතුමා ස්ටාෆ් එකේ නොහිටියා නම් අද ජනාධිපති ධූරයට යන්නෙත් නැහැ. ඔබේ උදව් ටික අපි දන්නවා ඒකත්. ඒකත් හොඳට මතක තියාගන්න සර්. මම සර්ගෙන් උදව් ඉල්ලුවේ නැහැ. නමුත් ඔබේ උදව් බොහොමයක් ජනාධිපතිතුමාට අධ්‍යාපන කාල සීමාවේදී සහායක් ලෙස ලැබුණා. නමක් කිව්වේ නැහැ ඉතින් සර්ින්ද දෙන්න. නම කිව්වේ නැහැනේ සර්ින්ද දෙන්න ඉතින්. නමක් එහෙම ගන්න බෑ සර් මේක. සර් එහෙම ගන්න බෑ සර් මේක. එහෙම ගන්න බෑ සර් මේක. හරි හරි. මෙමයි. මම ඒ කාර්යාවතේ කියන්නේ. මන්ත්‍රීතුමා ඔබතුමායි කාලේ බොහොම ස්තුතියි. ඔව් මම මේ ඉතා වැදගත් කරුණු ටිකක් කියනවා. සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. සිහිබුද්ධිමත් පුරවැසියෙක් නිර්මාණය කරන්න ඕනකෝ ඇත්ත. සිහිබුද්ධිමත් පුරවැසියෝ නම් බලය දෙනවා නේද? සිහිබුද්ධිමත් පුරවැසියෝ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදන්න ඕනේ තමයි. හරි කතාව. ඔයා කියපේක ඇත්ත සර්. හරිද? ඊළඟ එක ජාතික සමගිය ශ්‍රී ලාංකීය පුරවැසිය හදන්න ඕනේ. ජාතික සමගිය ශ්‍රී ලාංකීය පුරවැසිය හදන්න ඉතිහාසයේ විෂය අනිවාර්ය නොකර කරන විදිහ කියන්න ඕනේ. හේතුව විද්‍යාව ගණිතය ඉංග්‍රීසි හරණු කොට ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් ඊට අමතරව සියලු ආගම් හදාරන අය ආගම්වල අය හදාරන එකම විෂය ඉතිහාසයේ විෂය. ඉතිහාසයේ විෂය මගින් තමයි රටක පුරවැසියාට රට පිළිබඳ හැඟීම එන්නේ. ඉතිහාසයේ විෂයෙන් තමයි අපි ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීම එන්නේ. ඉතිහාසයේ විෂය අනිවාර්යෙන් නොකර කොහොමද මේ ප්‍රතිසංස්කරණය හරහා මේක කරන්න කියන එක ආණ්ඩුව පැහැදිලි කරන්න උවමනයි. ඊළඟ කාරණාව තමයි ජාතික සමගියෙන් පස්සේ තව කියනවා මේකට අදාළව අග්‍රාමාත්‍ය ධූරයේ දරන පුද්ගලයා සම්බන්ධ කතාවක් නෑ. අග්‍රාමාත්‍ය ධූරයේ දරන පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නෑ. ඇත්තටම අගය කරනවා. වෙන රටකට ගිහිලා මේ වෙලාවේ රාජතාන්ත්‍රිකව හැසිරීම අපිට අග්‍රාමාත්‍ය ධූරයේ දරන කෙනා පිළිබඳව වටිනාකමක් පෙන්වුම් කරනවා. මෙතන තියෙන්නේ අධ්‍යාපන ඇමති ධූරයේ පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේ කාන්තා පිරිමි මොකක්වත් නැහැ. අපිට පුළුවන් අග්‍රාමාත්‍ය තුමිය මේ වෙන රටකට ගිහිල්ලා මේ රට පිළිබඳ නියෝජනය අගය කරන්න. මේ ආණ්ඩුවේ අගමැති තුමිය හැර වෙන කවුරු ගියත් ඔය රාජතාන්ත්‍රික ගෞරවය මේ රටට ගන්න බෑ. ගියපු කවුද ගෙනාවේ එහෙම ගෞරවයක්? කාටද ගේන්න පුළුවන් උනේ? ඒ නිසා අපි රටවැසියන් විදියට අග්‍රාමාත්‍ය ධූරයේ දාන පුද්ගලයා එහෙම නැත්නම් අග්‍රාමාත්‍ය තුමියට වර්ණනා කරමින් අගය කරනවා රට පිළිබඳව වැදගත් මිනිසෙක් ලෙස කටයුතු කිරීම පිළිබඳව. ආණ්ඩුවේ කිසි කෙනෙකුට බැරි වුණ අවුරුදු එකමාරට ඔය මට්ටමට රාජතාන්ත්‍රික වශයෙන් හැසිරෙන්නේ. හැබැයි අග්‍රාමාත්‍ය ධූරයේ දාන පුද්ගලයාගේ අධ්‍යාපන ඇමති ධූරයේ පිළිබඳ ප්‍රශ්නයක් මෙතන සාකච්ඡාවට ගෙනෙන්නේ. ඒක තමයි මෙතන ප්‍රශ්නය. ඊළඟ කාරණාව තමයි මේ සැරින් සැරේ කියවන උත්තර ටිකක් දෙන්නක් තියෙනවා. දැන් වසන්ත සමරසිංහ ඇමතිවරයා කියනවා ධර්ම චක්‍රය කියන්නේ මොකද්ද කතාවක්. දැන් මම අහන්නේ අර රාජ්‍ය ලාංඡනයේ උඩ මොකද්ද තියෙන්නේ? මෙතන ඉන්න කට්ටිය පුළුවන් නම් කියන රවුමේ මොකද්ද තියෙන්නේ? ඕකට නෙමෙයිද ධර්ම චක්‍රය කියන්නේ? මේක ගලවලා අර ඔයාලගේ පොතේ තියෙන එක දාන්න කියලාද අපිට කියන්නේ දැන් මේ? කරුණු අධ්‍යයනය කරලා එන්නලු. කරුණු අධ්‍යයනය කරන දෙයක් තියෙනවා. අර තියෙන්නේ. විපක්ෂ නායක බරු කියනවලු. ඉතින් මේ මොකක්ද මේක ඉස්සර ගලවන්න ඉපේ. 6 වසර ළමයි කතන්ට ඇවිල්ලා බලපුවා මේ මොකද්ද කියලා අහනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මොඩියුල් සිස්ටම් එකේ අඩුපාඩුක් තියෙනවා. මොකද්ද අඩුපාඩුව? ඔන්න ඕකින්ම ගන්න පුළුවන්. ආගම වගේ විෂයකට මත කීපයක් තියෙද්දි ළමයි ගිහිල්ලා තැන් තැන් වලින් කරුණු අහගෙන ඇවිල්ලා මේක වාර්තා කරද්දී
කරුණු දෙක තුන එනවා. දැන් කෝකද නිවැරදි වෙන්නේ? නිසා මොඩියුල් සිස්ටම් එක සමහර විෂයන් වලට අසාර්ථකයි කියලා පෙන්වන්න මේක හොඳ උදාහරණයක් බවට පත් වෙනවා. හැබැයි සමහර විෂයන් වලට හොඳයි ඕක. ඒක නරකයි කියලා කියනවා නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙච්චර ඉක්මනට ක්‍රියාත්මක කරන්න යාමේ උත්සාහයේ ප්‍රශ්නයක් තියෙන්නේ. අමාත්‍යාංශයේ පැත්තෙන් අපි සොයා බලන විදිහට තියෙන ප්‍රශ්නේ මොකද්ද? NIE එකයි අධ්‍යාපන අමාත්‍යාංශයයි ලෑස්ති වෙලා හිටියේ නෑ මේ අවුරුද්දට. මේක කඩිමුඩිය ආපු එකක්. හේතුව ගිය අවුරුද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් දෝෂාරෝපණයන් එල්ල වුණා රට පැත්තෙන්. ආව ගමන් හදිස්සියේ කඩිමුඩියේ කරන්න යාමේ ප්‍රතිඵලයක් නැතුව මේක කවුරුත් එපා කියලා කියන්නේ නැහැ. මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියලා කියන්නේ මේ පැත්තේ JVP කාරෝ ඉන්නවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ. JVP මානසිකත්වයෙන් ඉන්න නියෝජ්‍ය ඇමති කෙනෙක් දැන් කියනවා එයාලා මාර අරගලයක් කළාලු මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකගන්න. ඔව් නිදහස් අධ්‍යාපනය රැකගන්න කියලා මේ රටට ගේන්න හදපු යහපත් හැම ප්‍රතිසංස්කරණයක්ම විනාශ කළා. නලින්ද ජයතිස්ස මීරිගම හදන්න ගියපු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රැවුව පාරවල් දිගේ දිව්වා. දැන් මේ රටේ මිනිස්සුන්ගේ මං අහනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වෙන රටවල් වලට යන ළමයා මෙහෙ ඉඳලා ඉගෙන ගත්තා නම් ඒක වැරදක්ද? ඕංගව තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ඒගොල්ලෝ පෙනී සිටියේ ඒවා. දැනුත් මේ ප්‍රශ්නේ එතන තියෙනවා. ඒ නිසා එකදු ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන්වත් ඉදිරිපත් වෙන නොදුන්නු කණ්ඩායමක් අපට ඇවිල්ලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්ණනාවන් කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ ලොකු වැඩක්. මොකද්ද මේ ලොකු වැඩේ? ලංකාවේ තියෙන ප්‍රධාන අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ ප්‍රශ්නේ කියන්නම් මම. ලංකාවේ එක වසරෙන් එන ළමයි අතරින් 115යි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ගන්නේ. ඉතුරු 185ට අවස්ථාවක් නැහැ. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඉඩ දෙන්නේ ත්‍රස්තවාදීන්. ඒ අවස්ථාව 185කට අහිමි කරනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් ඒ 185 අඩු කරන්න මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඔන්න ඕවා තමයි සාකච්ඡා කරන්න ඕන දේවල් ටික තියෙන්නේ. මොකද්ද විසඳුම? 115 160 70ට ගෙනියන්න ලෑස්තිද? ඕවා තමයි ඇත්ත ප්‍රතිසංස්කරණ. දෙවැනි ප්‍රශ්නය තමයි ලෝක ගෝලීය දේශපාලනය ගෝලීයකරණය අද වෙනස් වෙලා 1982 ලංකාවේ ඉංග්‍රීසි පමණක් ප්‍රමාණවත් වුණාට දැන් ලෝකයේ බලය ඉන්දියාවට චීනයට හැරෙනවා. ජපානයේ දිහාවට මිනිස්සු යන්න පටන් ගන්නවා. ඊශ්‍රායලයේ එක්ක අපි ගනුදෙනු වැඩි වෙලා තියෙනවා. මේ භාෂා දැනුම මේ රටට අත්‍යවශ්‍යයි. හේතුව අවුරුදු 15කින් 20කින් එන පුරවැසියට චීන භාෂාව, ඉන්දියානු භාෂාව ඇතුළු බොහෝ භාෂා ඉංග්‍රීසි වලට අමතරව වුණා කරනවා. මගේ ප්‍රශ්නය මේ ප්‍රතිසංස්කරණ ඇතුලේ කොහෙන්ද ඔයාලා ඒකට විසඳුම් හොයාගෙන තියෙන්නේ කියලා. ඊළඟ කාරණාව තමයි මේ වෙලාවේ මේ ප්‍රතිසංස්කරණස්සේ කියන තරඟකාරීත්වයත් එක බිහි වෙන දේ තමයි ටියුෂන්. ටියුෂන් වලට විරුද්ධව තැන් වල ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ටියුෂන් නවත්තන්න ඕනේ නම් ලංකාවේ පාසල් පද්ධතියට පහසුකම් වැඩි කරන්න ඕනේ. එවිට ශිෂ්‍යත්ව විභාගයේ තරඟකාරී විභාගයක් වෙන්නේ නැහැ. විභාග නවත්තලා තරඟේ නවත්තන එක නෙමෙයි. පහසුකම් ටික දීපුවාම ළමයි ඒ පාසල් වලට යන්න පටන් ගන්නවා. මේ ප්‍රතිසංස්කරණ ඇතුලේ අධ්‍යාපන පාසල් වලට අවශ්‍ය පහසුකම් ප්‍රමාණය ඉහළ නංවන්න ගන්න තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඊළඟ ප්‍රශ්නේ තමයි විශ්වවිද්‍යාල පද්ධතිය ගැන මම කිව්වා. වැඩිපුර විශ්වවිද්‍යාල තියෙනවා නම් උසස් පෙළ තරඟයක් මෙච්චර ඉන්නේ නැහැ. හැබැයි ඒ එකකටවත් කල්පනා කරන්නේ නැතුව අභ්‍යන්තරයේ කුඩා වෙනස්කම් වලින් මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ තරඟය රාජ්‍ය පද්ධතියෙන් පෞද්ගලික පද්ධතියට යනවා අනිවාර්යයෙන්. මොකද පෞද්ගලික පාසල් විභාග නැතුව නෙමෙයිනේ. එඩෙක්සෙල් වල විභාග තියෙනවානේ. කේම්බ්‍රිජ් වල විභාග තියෙනවානේ. ඒ නිසා විභාග බර අඩු කරන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියනවා කියන එකේ ප්‍රතිඵල අම්මලා තාත්තලා භුක්ති විඳි. ඒක අපි ඉදිරි කාලයේදී ඔබේ වලින්ම දකින්න පුළුවන් වෙනවා. ඊළඟ එක තමයි මේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න කටයුතු කළා කියලා කියන අය. 1990 දශකයේ මුල් කාලයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා අධ්‍යාපන දරුවන්ට නිල ඇඳුම් ටික ඊට අමතරව දිවාහාරය ඇතුළු බොහෝ දේවල් ලබා දුන්නා. ඒ නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක්ද කියලා මම අහන්න කැමතියි. ඒ නිසා මේ රටේ අධ්‍යාපනය නිදහස් කරන්න නිදහසේ දරුවන්ට ඉගෙන ගන්න විශේෂයෙන්ම මධ්‍ය මහා විද්‍යාල වලින් අපි ආපු මිනිස්සු. එසා නිදහස් අධ්‍යාපනය ගැන ඔබේ පාඩම් අපිට ඕනේ නැහැ. රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්තේ අපි. රාජ්‍ය විශ්වවිද්‍යාලට අමතරව මධ්‍ය මහා විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබු මිනිස්සු. එසා අපිට කාගේවත් ටියුෂන් ඕනේ නැහැ. නිදහස් අධ්‍යාපනයට අදටත් පෞද්ගලික අධ්‍යාපනයේ මම නිරත වෙන නිසා පෞද්ගලික අධ්‍යාපනයේ වැදගත්කමත් නිදහස් අධ්‍යාපනයේ වැදගත්කමත් අපිත් එක්ක කතා කරන්න ඕන කෙනෙකුට අභියෝග කරනවා එන්න විවාදයකට. ආයේ මේ විනාඩි 5ක 10ක නෙවෙයි. අපි කතා කරමු පැය 4ක් 5ක්. මොකද හේතුව මේකේ කවුරුත් දිනන්නවත් කවුරුත් පරදින්නවත් නෙවෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුරුදු 30 40කට වැදගත්. ඒ නිසා ඕනම කෙනෙක් එන්න තියෙන එච්චරයි. මම ලෑස්ති. අසරුණත් කමන්නේ. එන්න ලෑස්ති. එච්චරයි. හරි. පස්සේ තව කතා කරගුවේ. පස්සේ කතා කරගුවේ. සර්වත් චවන එන්න. ඊළඟ කාරණාව තමයි දැන් සර් සම්බන්ධය කියන්න. හරිද?
ඊළඟ තමයි හරිද? ඔව් මේ හොඳ එකක් කියනවා. මේ හේවගේ මන්ත්‍රීතුමා කියනවා ගුත්තිල මූසිල කියලා. ඇත්ත. ඒකයි. අපි ඇපිලා බලමු මූසිලද ගුත්තිලද දක්ෂ කියලා ඇපිලා බලමු. අපි ඊළඟට හම්බෙමු. හරිද? ඊළඟ කාරණාව තමයි ඊළඟ එක තමයි දැන් JVP එක පොඩි හින්දානේ මිනිස්සු අවුරුදු 8ක්ම ඡන්දෙ දුන්නේ නැත්තේ. JVP එක පොඩි හින්දා JVP එක මොකද කළේ? හැදුවා ලොකු මිනිස්සුන්ගෙන් NPP කියලා එකක්. ඒක ඇතුළට තමයි හරිනේ අමරසූරිය මැතිතුමිය ඇතුළු අනිත් ඔක්කොම ටික ආවේ. බොරු ආචාර්ය පට්ටම් මහාචාර්ය පට්ටම් සර් ආවෙත් එහෙම. නමුත් සර් යටින් ඉඳලා තියෙන JVP මම පස්සේ වෙලා බැලුවා. හරිද? ඒ නිසා සර් මුලින් JVP ඉඳලා තියෙන්නේ හොරා වගේ ඉඳලා අපි දන්නේ නැතුණාට දැන් එලිපිට එනවා NPP වගේ. ඒක වෙනම කතාවක්. හරිද? ඊළඟ එක මොකද්ද? දැන් මේ ගෙනාපු ආචාර්ය මහාචාර්යවරුත් පොඩි වෙලානේ. ප්‍රධාන ප්‍රශ්නේ සමහරුන්ට හොර අධ්‍යාපන සූසුකම් වලින් ගෙනල්ලා මේ අපිට තමයි ඔක්කොම ඉන්නේ කේල් ගෙඩිය නැට්ටෙන් ගැලවෙන එකත් හොයන්න තරම් පරිශ්‍රණ කරන මිනිස්සු ඉන්නවා කියපු ආණ්ඩුවේ ලොකු මිනිස්සු ටික දැන් පොඩි මිනිස්සු බවට පත් වෙලානේ. ඒකනේ ප්‍රධාන ප්‍රශ්නය. මේ අස්සේ 6 වසරේ පොත බිලි වලට හදා ගන්න බැරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න කතා කරන්නේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනවා නම් ඉල්ලීමක් කරනවා කල්තියා දන්වන්න පිටුවෙන් පිටුව අපිට එවන්න හේතුව පිටුවෙන් පිටුව සාකච්ඡා කරන්න ඔබ හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වල. ඊළඟ කාරණාව තමයි මේ අධ්‍යාපන පරිසංස්කරණත් එක්ක ඊළඟ ප්‍රශ්නේ ගුරු මාර්ගෝපදේශනයන් පිළිබඳව. ගුරුවරු කාලයක් තිස්සේ කියනවා මේ පොළපොත් හිගේ පිළිබඳ ප්‍රශ්නය. දැන් 6 වසර ගත්තත් පෙළපොත් දෙකක් කට්ටල දෙකක් ගිහිලා තියෙනවා මේ මදිවට. මේ මදිවට ගුරුවරුන්ට අවශ්‍ය කරන පුහුණු වීම නැහැ, විද්‍යා විෂය ආධාරණ පාසල් ප්‍රමාණවත් නැහැ. මේ ප්‍රතිසංස්කරණ වලට ප්‍රමුඛතාවය අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. හේතුව නිදහස් අධ්‍යාපනයේ විධිමත් අධ්‍යාපනයක් කරන්න ඕන නම් ගුරුවරුන්ට තියෙන විශේෂිතම උපාධිය අධ්‍යාපනවේදී විභාගය, අධ්‍යාපනවේදී උපාධිය සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ඒ කොටසේ බරපතල ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. මොකද්ද මේ විද්‍යාවේදී උපාධිය සම්බන්ධයෙන් ඒගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව කඹ ඇදිල්ලකට ලක් වෙලා තියෙනවා. මේ තමයි අධ්‍යාපනය ඇතුලේ තියෙන අභ්‍යන්තර අර්බුද. ඊළඟ ප්‍රශ්නය සාමාන්‍ය පෙළ ඉවරලා මාස ගාණක් යනවා උසස් පෙළ පටන් ගන්න. උසස් පෙළ ඉවරලා මාස ගාණක් යනවා ඒ රිසල්ට් එන්න. රිසල්ට් ඇවිල්ලා මාස ගාණක් යනවා විශ්වවිද්‍යාලයට යන්න. ළමයෙක්ගේ ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීම කොයි වයසෙන් ඉවර කරනවද කියලා තීරණයක් ගන්න ඕනේ රටක් විදියට. හේතුව ලෝකේ හැම රටක්ම අධ්‍යාපනයට වෙන් කරන කාලය අඩු කරද්දී අපි මැද්දේ සෑහෙන කාලයක් නාස්ති කරනවා. මෙන්න මේවා ගැන අවධානය යොමු කරන මේ ප්‍රතිසංස්කරණ කොහෙද තියෙන්නේ? ඊළඟ ප්‍රශ්නය තමයි විදේශීය විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන් වෙන්න අපේ ප්‍රතිඵල ලබා දීම් ටික නිසියාකාරයට සිද්ධ වෙනවද? මෙන්න ඇත්ත ප්‍රතිසංස්කරණස්සේ සාකච්ඡාවට ගන්න ඕන දේවල් ටික. ඊළඟ එක තමයි විභාග ක්‍රමයේ වැදගත්කම. විභාග ක්‍රමය අවශ්‍ය නැහැයි කියලා හිතනවා AI යුගයට කලින්. දැන් කවුරුත් දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොඩියුල් සිස්ටම් එකට ලකුණු ලබා දෙනකොට අපිට එන අර්බුදය මෙන්න මේකයි. හෝම්වර්ක් දීපුවාම ඒකට නම් විභාගයේ ලකුණ ලැබෙන්නේ. මේක ප්‍රශ්නය දාලා අන්තර්ජාලයට උත්තරේ අරන් ලියන්න පුළුවන්. ගුරුවරු මුණ පාන ප්‍රශ්නේ ඕක. දැන් විභාග ක්‍රමයේ 1980ට මේක ගැලපෙනවා. අද අර්බුදයක් තියෙනවා. මේ විභාගයේ පවත්වන්න නැතුව ගෙදරට වැඩ ටික දීපු ගමන් ළමයා ප්‍රශ්නේ අරගත්ත අන්තර්ජාලයට දැම උත්තරේ ගත්තා. අන්තිමට ඒකෙන් ප්‍රතිඵලය ගත්තම දක්ෂයා බිහි වෙන්නේ නැහැ. මේ කාල සීමාව තුල ඇත්ත අදක්ෂයන් බිහි වුණා තමයි මේ අධ්‍යාපනය. හැබැයි දක්ෂයොත් බිහි වුණා. මේ ක්‍රමය හරහා දක්ෂයන් බිහිවීමට අර්බුදයක් එනවා. හේතුව හැමෝම මේ ලේසි ක්‍රමයේ හොයාගන්න දරන උත්සාහය නිසා අවසානයේදී දරුදරියන් දක්ෂතාවයෙන් ඉහළට එම වෙනුවට පහසුවෙන් මේක කරන්න යාමේ ප්‍රතිඵලයක් ලෙස බරපතල අධ්‍යාපනික අර්බුදයකට යන්න ඉඩ තියෙනවා. මේක අලුත් යුගයක කරන ප්‍රතිසංස්කරණයක්. ඒ නිසා ඔබ ආණ්ඩුවක් ලෙස ඉදිරිපත් වුණාට මේ ප්‍රතිසංස්කරණ කරන්නේ නිලධාරීන්නේ. නිලධාරීන්ගේ මේ ප්‍රශ්න වලට උත්තර ඕනේ. ඔබෙන් උත්තර ගන්න බෑ. ඔබ මොන උත්තර දෙන්නද? පාරවල් ගාන රස්තිය අදුවේ ඊට මිනිස්සු උත්තර දෙන්න දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. හැම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරුද්ධ වෙච්ච මිනිස්සු ඒවයි තියෙන. හොඳ ගැන කවදාවත් කතා කරලා තියෙනවද? නිලධාරීන්ගෙන් අහන්න මේ ප්‍රශ්න වලට මොනවද තියෙන උත්තර කියලා. ශිෂ්‍යත්ව විභාගයේ ගත්තත් දැන් ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි කරනවා නම් අපි ශිෂ්‍යත්ව විභාගයට ගන්න විකල්ප ක්‍රියාමාර්ගය මොකද්ද? මොකද අපි ශිෂ්‍යත්වෙන් පාස් වෙලා මධ්‍ය මහාවිද්‍යාලවලට ගිය මිනිස්සු. අදට අපේ දරුවෝ ශිෂ්‍යත්වයට සමත් කරලා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මිනිස්සු. ඊළඟ ප්‍රශ්නේ ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවට ගුරුවරයා පාදක කරගෙන ලකුණු ලබා දීමේ ක්‍රමයකට ගියොත් එතන ඇතිවන අර්බුද වලට උත්තර කොහෙන්ද හොයාගන්නේ? සමහර තැන්වල ගුරුවරු තමන්ගේ කැමති කෙනාට වැඩිපුර ලකුණු ලබා දෙනවා. සමහර අය දක්ෂයාව අමතක කරලා දානවා. මේ වගේ ප්‍රශ්නත් මේක ඇතුලේ තියෙනවා. උදාහරණයකට ගත්තොත් අධ්‍යාපන අමෙද්දූරේ දරන මිනිස්සයා සම්බන්ධයෙන්ම කියන්න පුළුවන්. තමන්ගේ විශ්වවිද්‍යාලයේ විපක්ෂ නායකවරයා ඉගෙන ගත්තී රටේම මිනිස්සුයි මේ ආණ්ඩුවේ මිනිස්සුයි O level fail කියද්දි කියන්න බැරි වුණානේ තමන්ගේ ශිෂ්‍යයා O level pass කියලා. ඒව ගුරුවරු කරන්න කාලය අවශ්‍යයි. ඒව ගුරුවරු ඉන්න රටක තමයි මේ අධ්‍යාපන ප්‍රශාසන ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒ නිසා මේ වෙලාවේදී ඊටාම වැදගත් කාරණාවකින් මම මේ කතාව අවසන් කරනවා. මට බොහොම චූටි වෙලාවක් දෙන්න. 1943 නිදහස් අධ්‍යාපන පනත ගේන වෙලාවේ CWW කන්නංගර මහතා කියනවා ගඩොලින් තනූ රෝමිය කිරි ගරුඩ බවට පත් කළේ යයි
ඔගස්ටස් අධිරාජ්‍යයා උදම් ඇනුවේ කෙසේද? කටුකෝලින් පිරී තිබුණු ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ දායාදය නොමිලේ ලබා දෙමින් දැයේ දරුවන්ට ඔගස්ටස් අධිරාජ්‍යයා වගේම මට උදම් අනන්න තරම් සතුටක් ලැබෙනවා කියලා. ඒ නිසා මේ ආණ්ඩුවටත් ආඩම්බර වෙන්න පුළුවන්. ඒ මොකටද? නිදහස් අධ්‍යාපනය තුලට අස්වාභාවික කාමය මුසු කිරීමේ අරමුණ ඉෂ්ටවීම කියන කාරණාවට 6 වසරේ පොතට පොඩි කොටසක් යාම ඔබට පොඩි වෙන්න පුළුවන්. නමුත් ඒ දරුවන් අතරට සහ සමස්ත අධ්‍යාපන පද්ධතිය ඇතුළට සමලිංගිකත්වයේ පිළිබඳ අදහස ඇතුල් කිරීම සුළුපටු නෑ. ඒ නිසා ඔබත් ඔබේ කණ්ඩායමත් ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම ආඩම්බර වෙනවා ඇති. ඒ වගේම තමුත්තේගම පාසලේ රබර් සෙරප්පු දෙක දාගෙන උදේට රොටි කෑල්ල කාලා යන ළමයා අතටත් ඔබතුමාට අසභ්‍ය වෙබ්බඩ කාලයක් තියෙනවා.